සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දිනාටම. ඉතින් අදත් මම ආවේ වෙනදා වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන අද වීඩියෝ එක ගැන කතා කරනවා නම් මේ වීඩියෝ එකක් ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ ඔයාලට වීඩියෝස් හදන්නත් කම්මැලි නම්. හොඳ. ඔඩියෝස් හදන්නත් කම්මැලි නම්. එතකොට තව ඒ වලට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් හදන්න ඒත් කම්මැලි නම්. ඔයාලට කම්මැලිම නම් කරන්න පුළුවන් වැඩක් ගැන. මේක බොහොම සරලයි. මේක මොකුත් නැහැ. ඔයාලට තියෙන මාතෘකාව ගන්න. මාතෘකාව ඒගොල්ලන්ට දුන්නාම ඒගොල්ලෝ මාතෘකාවට දාලා කතා කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ChatGPT වගේ එකකින් ඉමේජ් එකක් ජෙනරේට් කරලා ඔයාලට YouTube අප්ලෝඩ් කරන්න. ඉතින් මම ඔයාලට ගෙනාවේ ඒ වගේ channel එකක්. මේ channel එක බලන්න English Podcast Zone කියලා. මේකේ ලක්ෂ 4ක් ඉන්න subscribersලා. එතකොට මේකේ වීඩියෝස් ගත්තොත් මේකේ පොපියුලර් වීඩියෝ එක මිලියන 4ක් views ගිහිල්ලා තියෙනවා. මිලියන ගණන් මේකේ views යනවා. අපි නිකන් බලමු මේකේ සම්පූර්ණම නිකන් මොකුත් කිසිම දෙයක් නැහැ. ඔහේ නිකන් කතා කරන එකක් විතරයි තියෙන්නේ. හරි. ඔයාලට පේනවා ඇති මේකේ මේ Welcome back, English learners. My name is Marco and I am joined ඔයාලට පේනවා ඇති by මේකේ Erica. How are you, Erica? I'm doing great, Marco, and you? Excellent. I'm doing really හරි. දැන් එතකොට මේකේ තියෙන මෙච්චරයි. ඔච්චරම තමයි තියෙන්නේ. ඒක වෙන මොකුත් නැහැ. මේ විදිහට මේ ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ මේගොල්ලෝ පොඩ්කාස්ට් එකක් කරනවා something to eat learn English quickly with podcast කියලා. එතකොට එයා කරන්නේ මේ I also set up the tent outside so we can hide. 2. Honey never spoils. It can last forever. ඔයාලට පේනවා ඇති මේ voice එකත් ඒ අය ඔයාලට නිකන් හොඳට අහන්න. Banana. Can you recommend a good restaurant? Example, yes. Try the Italian place near the park. Healthy eating. මට හිතනවා මේ voice එකත් ඒ අය වෙන්න ඇති කියලා ගොඩක් දුරට. ඉතින් හරිම ලේසි මේක කරන්න. ඉතින් අපි බලමු අද මේවා එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලම ඔයාලා channel එකක් හදාගන්න ඕනේ. channel එකක් හදන්න හැටි ඉතින් ඕන තරම් videos තියෙනවානේ. YouTube channel එකක් හදලා ඒකට හොඳ ලස්සන logo එකක්, banner එකක් මේ ඒ ටික දාගන්න. දාගෙන ඊට පස්සේ ඔයාලා මුලින් ඉඳන් යන්න ඔයාලා තීරණය කරන්න ඕනේ මොනවද ඒ කියන්නේ ඔයාලා මොකක්ද කරන්න ඕනේ topic එක කියලා. ඊට කලින් මතක් කරන්න ඕනේ අපේ courses දෙකක් තියෙනවා. ඒ courses දෙකට ඔයාලට පල්ලෙහෙන් join වෙන්න පුළුවන්. මට ඒකද කියන්න අමතකුණා. Canvas සහ YouTube. ඉතින් ওই දෙකටත් ඔයාලා පල්ලෙහෙන් join වෙන්න. ළමයි ගොඩක් ඉන්නවා. join වෙච්ච අයගේ feedback මං ගාව උන්තරන් තියෙනවා. ඉතින් ඔයාලටත් ඒකට join වෙලා ඔයාලටත් පුළුවන් ගානට මොකක් හරි match එකක් ගහ ගන්න පුළුවන්. ඒ කියන්නේ ගෙවන ගානට වැඩිය සෑහෙන match එකක් ගහ ගන්න පුළුවන් එකේ. හරි. ඉතින් ඒක මගේ පොඩි මතක් කිරීම මට ඒක අමතකුණා මුලින්ම. ඉතින් දැන් මේ වගේ එකක් ගත්තාම මුලින්ම මං කිව්වා වගේ ඔයාලට thumbnail banner එක එතකොට logo එක ඒ ටික design කරගෙන හදාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තියෙනවා දැන් බලන්න මෙතන මෙයා කතා කරන්නේ English Podcast Zone. මේකේ ඔක්කොම කතා කරන්නේ English ඉගෙන ගන්න කොහොමද කියලා. මේකේ English ඉගෙන ගන්න හැටම මේ ඒ කියන්නේ house, මේ describing personalities, train station, marketing plan. ඒ වගේ ඔයාලත් එක පැත්තක් ගන්න. මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් ඔයාලට ඉංග්‍රීසි එකක් හදන්න බැරි නම් මම මේ කියලා දෙන එකෙන් සිංහලත් හදන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ කියලා දෙන platform එකෙන් ඔයාලට topic එක දුන්නාම ඒගොල්ලෝ මේ විදිහට podcast එක generate කරලා දෙනවා. ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන්. හරි. දැන් සිංහලෙන් නෙමෙයි ඕන භාෂාවකින් generate කරනවා මම හිතන්නේ. ඉතින් ඔයාලට තියෙන ටක් ගාලා prompt එක දෙන්න විතරයි. ඉතින් දැන් මේකේ prompt එක ඇත්තටම source එක details ටික. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති මේගොල්ලෝ නිකම්ම ඉංග්‍රීසි ලර්න් කරන්නේ කොහොමද කියලා කතා කරන එකක් තමයි මේකේ මේ විදිහට හදලා තියෙන්නේ. එතකොට ඔයත් එක පැත්තක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ දැන් අපි පරිපාලන සේවා විභාග. ඒ කියන්නේ මොකක් හරි එක ස්පෙસિෆික් පැත්තක් තෝරගන්න ඕනේ. මොකද පොඩ්කාස්ට් කියන එකක් අහන්නේ ඒක අහන්න ඕන කෙනෙක් විතරයි. ඒ කියන්නේ දැන් අපිට ඒක විෂුවලි මොකක්වත් ඇට්‍රැක්ෂන් එකක් නැහැ නේ ඒකේ. ඒක නිකම්ම පොඩ්කාස්ට් එකක්. ඔයාලට අහන්නනේ තියෙන්නේ. ඉතින් ඒකින්ද මේකේ තියෙන්නේ පොඩ්කාස්ට් එකක් නිකම්ම ඔහේ අහන්න විතරයි. ඒකින්ද ඒකට හරි ස්පෙસિෆික් ඔඩියන්ස් එක ඔයා හොයාගන්න ඕනේ. දැන් ස්පෙસિෆික් ඔඩියන්ස් එක හොයාගන්න ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා ඉස්සෙල්ලම පොඩි රිසර්ච් එකක් කරන්න. රිසර්ච් එකක් කරනවා කියලා එහෙම ලොකු දෙයක් නෑ. ඔයා YouTube channel එකකට ගිහිල්ලා බලන්න education කියලා ගහලා වැඩිපුරම මොන පැත්තටද තියෙන්නේ. අපි නිකන් ගහමුකෝ මෙන්න මෙහෙම SLAS exam සිංහල. මේව හැම පොඩ්ඩක් මාකට් වෙනවා. ඉතින් මේ විදිහට මේගොල්ලෝ මේ කතා කරන මේ වගේ තියෙන දැන් අපි මම මේ පරිපාලන සේවා එක්සෑම් එක ගත්තේ ඒක මට හම්බුන ළඟම උදාහරණයක් හින්දා මේ එක්සෑම් වල ගොඩක් ඒවා තියෙනවා මේ කතා කරන මාතෘකාව. ඒ කියන්නේ ඩිස්කස් මොකද විචාර ලියන්න වගේ ඒ වගේ තියෙනවා ටොපික්ස්. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේ ටොපික් එකක්
කතා කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා මේ SLS pass papers කියලා ගැහුවා නම් ඕන තරම් මේකේ එනවා. නේ? ඕන තරම් එනවා pass papers මේ එනවා. ඒකෙන් බලාගෙන ඒකේ තියෙන ඔයා හිතන්නකෝ ඒකේ එක දිගට ඔයා ටිකක් බලාගෙන යනකොට ඒකේ essay topics ටිකක් තියෙනවා. ඔය essay topics ටික හැමෝම බලනවානේ. එතකොට මේක බලන කාලෙට ඒගොල්ලෝ මේක සර්ච් කරනවා. එතකොට ඔයාට පුළුවන් අන්න ඒක පොඩ්කාස්ට් එකක් කරන්න. ඒ කියන්නේ essay topic එක මෙතෙන්ට දීලා දුන්නාට පස්සේ මෙයා essay topic එකට හරියන ටික හදලා දෙනවා. අන්න ඒ විදිහට කරන්න. ඒ වගේ ඔයා කල්පනා කරලා බලලා ඔයාට පුළුවන් පටන් ගන්න. හරි. දැන් ඊට පස්සේ අපි යනවා මේ Google Notebook LM කියන එකට. මේක තමයි අපේ අද මේන් සෝස් එක. එතකොට මේකේ මම try notebook lm කියලා දානවා. ඔයාලත් ඒ විදිහට යන්න. දැන් අපි මම මේකේ generate කරලා තියෙන එකක් ඔයාලට පේන්නේ නැති Iran and Israel current conflict කියලා මේකේ. එතකොට ඒගොල්ලන්ට මම දීලා තියෙන්නේ නිකන් Iran and Israel මේ current conflict කියන එක විතරයි. දුන්නට පස්සේ ඒගොල්ලෝ මට conversation එකක් generate කරලා තියෙනවා. මම දැන් මේක පාරන හින්දා load කරනවායි. ජෙනරේට් කරනවා එකක් අපි නිකන් හමු. සුබ දවසක් වේවා. සුබ දවසක්. අද අපි අතට ලැබිලා තියෙනම මූලාශ්‍රයක් ටිකක් සංකීර්ණ ඒ වගේම ඉක්මනට වෙනස් වෙන මාතෘකාවක්. හරි. එතකොට ඔය වගේ එකක් තමයි දැන් ඒගොල්ලෝ ජෙනරේට් කරලා තියෙන්නේ. ඉතින් දැන් මම අද ඔයාලට පෙන්නන්නම් වෙන එකක් කොහොමද ගන්න කියලා. ඔයාලා මෙන්න මෙතන source කියන තැනින් add කියලා යන්න. එහෙමත් නැත්නම් මේවා ඔක්කොම ටික delete කරලා දාන්න පුළුවන්. මේවා ටික delete කරලා දැම්මට පස්සේ ඔයාට මේක source එකත් remove කරලා ඔන්න විදිහට එකක් එන්නේ upload source කියලා තියෙනවා. ඒකෙදි ඔයාට මොකක් හරි document එකක් කියන්නේ ඔයාට දැනට හදාගෙන තියෙන document එකක් දුන්න හැකි. එහෙම නැත්නම් ඔයාගේ text එකක් දුන්න හැකි. අර මං දුන්නේ දැන් ඉරානි ඊශ්‍රායල් යුද්ධය කියලා ඒ වගේ එකක්. දැන් මම කියවනේ මම exam topic එකක් කතා කරනවා කියලා. එතකොට ඔයාට තියෙන්නේ මෙතෙන්ට exam topic එක. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ copy text කියන තැනට ගිහිල්ලා ඔයා copy කරගත්ත text එකක් දෙන්න ඕනේ. මෙතන මම type කරනවා නිකන් මොකක් හරි ලංකාවේ වැඩිපුරම කතා කරන මාතෘකාවක් ගැන කතා කරමුකෝ. අපි කතා කරන නූතන පරම්පරාව සහ ජංගම දුරකථන භාවිතයේ හොඳ නරක එතකොට දැන් මගේ ටොපික් එක මේක. දැන් මම මේ හදන්න යන පොඩ්කාස්ට් එකේ ටොපික් එක තමයි නූතන පරම්පරාව සහ ජංගම දුරකථන භාවිතයේ හොඳ නරක. මේක තමයි ටොපික් එක. එතකොට දැන් ඔයාලා මේ වගේ මේ ඒ පාස් පේපර්ස් වල ගොඩක් ටොපික් තියෙනවා. දැන් ඔයාලට පුළුවන් එක්කෝ ඒ වගේ පාස් පේපර් එකක් නැත්නම් ඔයා හිතන්න O level කොච්චර තියනවද? A level කොච්චර තියනවද? ඒ වගේ ඒ කියන්නේ ෆැක්ට්ස් කතා කරන්නේ අන්නේ වගේ ෆැක්ට්ස් කතා කරන්න. ඒ වගේ පොඩ්කාස්ට් channel එකක් පටන් ගන්න. හරි. දැන් මේක මම නූතන පරම්පරාව සහ ජංගම දුරකථනයේ භාවිතයේ හොඳ නරක කියලා මෙතන දෙනවා. මම මෙතනින් තව චුට්ටක් මේක අරගන්නවා. මේක අරගෙන මම යනවා Perplexity AI එකට. Perplexity AI එකට පොඩ්ඩක් යනවා. රවුමක් ගහලෙන්න. ගිහිල්ලා මම මේක පොඩ්ඩක් දෙනවා. දීලා එයාට කියනවා මේ දීලා මට කරුණු කිහිපයක් සපයන්න කියලා එහෙම දෙනවා. ඊට පස්සේ මේ එයා පොඩක් සර්ච් කරලා මෙන්න මෙහෙම කරුණු ටිකක් දෙන හොඳ පැත්ත වාසි සංනිවේදනයේ පහසුකම අධ්‍යාපනයේ තොරතුරු සුරක්ෂිතභාවය සමාජ සම්බන්ධතා නරක පැති අධික භාවිතයෙන් සෞඛ්‍ය ගැටලු මනෝවිද්‍යාත්මක සමාජ ගැටලු අපචාර ආරක්ෂක ගැටලු පාරිසරික ඔන්නොම ටිකක් දෙනවා. එතකොට දැන් මට පුළුවන් මේකේ මේක මට වර්ඩ් එකක් විදිහට මම කියනවා මේක මට මෙය අපි එකම .dox ෆයිල් dox විදිහට docx නේ කොහොම හරි මට වර්ඩ් ෆයිල් එකක් විදිහට ගන්න. මට මේ වර්ඩ් ෆයිල් එකක් විදිහට යට දෙන්න. බලමු මෙයා දෙයිද දන්නේ නැහැ. මම මේ Perplexity එකේ මේ AI එකේ පොඩ්ඩක් මෙහෙම ගන්න පුළුවන්. හරි. මෙයා ටෙක්ස්ට් එක දෙනවා. මට ටෙක්ස්ට් එක ඇති. මෙහෙම මේ ටෙක්ස්ට් එක අරගෙන ඊට පස්සේ මම මේ ටෙක්ස්ට් එක දෙනවා මෙහෙම ටෙක්ස්ට් එක කොපි මේක අරගෙන ටෙක්ස්ට් එක කොපි කරගන්නවා. මම මෙතනින් මේ විදිහට
හරි PDF එක ගොනුවක් නෑ මම මෙහෙම මුකුත් ඕනේ නෑ මම මෙතනින් නිකම්ම ටෙක්ස්ට් එක ගන්න ඒගොල්ලෝ ටෙක්ස්ට් එක දීලා තියෙන හින්දා අරගෙන මම මෙතන මෙන්න මේකෙදි මෙන්න මෙතෙන්ට ඒ ටික දෙනවා පේස්ට් කරනවා හොඳ සහ නරක පැති මේ ටික අයින් කරලා එතකොට එයාගේ මේකම තියෙනවානේ ඒක දැන් හොඳ පැති සහ නරක පැති එයා කතා කරලා තියෙනවා මෙන්න මේ විදිහට ඊට පස්සේ මම මේක මෙතනින් ඉන්සර්ට් කරගන්නවා ඉන්සර්ට් කරගත්තට පස්සේ මෙයා මේක පොඩ්ඩක් අයිඩෙන්ටිෆයි කරනවා ඔන්න ඔය විදිහට අයිඩෙන්ටිෆයි කරාට පස්සේ අපි මේක ඩිලීට් කරලා දාමු ඊට පස්සේ මෙන්න මෙතන අපි දැන් මේ මෙන්න මේක තමයි දීලා තියෙන්නේ ඊට පස්සේ මෙතනින් මේක මෙහෙම ඇඩ් මේ සෝස් එක මුලින් මෙහෙ විදිහට තියෙන්නේ උනාට මේක අරන් තියන්නේ මේ ජංගම දුරකථන භාවිතයෙන් එහෙම කියලා මෙන්න මේ ටිකට කඩනවා ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතන settings වලට ගිහිල්ලා මෙන්න මේ output language එකෙන් මෙන්න මෙතන සිංහල දෙන්න ඕනේ ඔයාලට මේ බලාගත්ත හැකි සිංහල කියලා සිංහල දීලා ඊට පස්සේ මෙන්න මෙතනින් generate කියන එක බණ්ඩ තියෙන්නේ generate කියලා එබුවට පස්සේ එයා මේක generate කරනවා ඒ කියන්නේ අපි මේ දීලා තියෙන source එක generate කරනවා ඒ generate කරාට පස්සේ අපි බලමු ඒකට කොහොමද මේකක් හදාගන්නේ podcast කියලා ඉතින් මේක මෙතනින් generate වෙනකන් මම යනවා මගේ ChatGPT එකට ChatGPT එකට ගිහිල්ලා මම එයාට කියනවා මම podcast එකක් කරන්න දැන් මේකේ characters දෙකක් හෝ තුනක් තියෙනවා එතකොට මම එයාට කියනවා I need ඒ කියන්නේ ඕන ඉංග්‍රීසියෙන් කිව්ව හැකි නැත්නම් සිංහලෙන් හරි කමන්නේ මට අවශ්‍යයි චරිත දෙකක් සාදා ගන්න podcast එකකට මේසයක් මත වගේ කියලා පොඩ්ඩක් දෙනවා එහෙම එකක් දීලා ඊට පස්සේ මෙයාට කියනවා වගේ මට පින්තූරයක් සාදා දෙන්න කියලා ගහනවා. ඊට පස්සේ මෙයා මේක ජෙනරේට් කරනවා ඉමේජ් එක. ජෙනරේට් කරාට පස්සේ අපි බලමු මොකද කරන්න කියලා. දැන් මේක අපි මේකෙදි මෙයා තාම මෙයත් මේක ජෙනරේට් කරනවා. එතකොට අපි පින්තූරෙත් ජෙනරේට් වෙනවා. ජෙනරේට් වුණාට පස්සේ අපි බලමු මොකද කරන්න කියලා. හරි දැන් අපේ ඕඩියෝ එක නම් ජෙනරේට් වෙලා තියෙන්නේ. එතකොට ඉමේජ් එකත් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ජෙනරේට් වෙලා තියෙන්නේ. මම ඉමේජ් එක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඕඩියෝ එක එහෙම්මම පොඩ්ඩක් තියෙනවා. අපි ඕඩියෝ පොඩ්ඩක් අහලා බලමු. පරම්පරාවට වාසි හා අවාසි කියන මේ මූලාශ්‍ර උපුටා ගැනීම දිහා බලලා. බලන්න ඕන නූතන පරම්පරාවට මේ ජංගම දුරකථන භාවිතය කොහොමද බලපාලා තියෙන්නේ කියලා. මොකද මේවා දැන් අත්‍යවශ්‍ය දෙයක් වෙලා වගේම සමහර වෙලාවට ගැටලුත් ඉති කරනව නේද? ඉතින් අපි බලමු මේ මූලාශ්‍රවල මොනවද කියන්නේ කියලා. ප්‍රධාන වාසි අවාසි බලපෑම් ගැන එහෙම. එහෙනම් අපි මෙහෙම පටන් ගමු වාසිපත්තෙන්. මූලාශ්‍රයේ මුලින්ම කියේ අර GPS ගැන. නිතරම බලනවනේ දැන් notifications අවිත් කියලා යෑම. ඕ ඒක. හරි. එතකොට දැන් ඔයාලට පේනවා දැන් චරිත දෙකක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් මෙහෙම තියාගන්නවා. තියාගෙන මේ මම ඩවුන්ලෝඩ් කරගත්ත එක අරගෙන මම යනවා පොඩ්ඩක් Canva එකට ගිහිල්ලා මම ඒක චුට්ටක් එඩිට් කරගන්නවා. ඒ කියන්නේ මේකේ මේ විදිහට නැතුව දැන් අපි කතා කරන ටොපික් එක තියෙනවානේ. අපි කතා කරන ටොපික් එකට පොඩ්ඩක් මේක එඩිට් කරගන්න ඕනේ. ඔක්කොටම කලින් මම මේක මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකට සෙට් කරගන්නවා. බෑග්ග්‍රවුන්ඩ් එකට සෙට් කරගෙන මෙන්න මෙතන එඩිට් ගිහිල්ලා ඔයාලට බලත හැකි මෙතන මැජික් ග්‍රැබ් යනවා. මැජික් ග්‍රැබ් ගිහිල්ලා මේ චරිත දෙක අයින් කරගන්නවා. ඉතින් ඔයාලට Canva ගැන මම ආයෙ මතක් කරන්න පොඩි කෝස් එකක් තියෙනවා අපි ගාව. ඔයාලට ඒක ගත්තොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. YouTube කෝස් එකකුත් තියෙනවා. ඒක ගත්තොත් ඔයාලට ඒක ගැනත් ඉගෙන ගන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට අපි මේ චරිත දෙක පොඩ්ඩක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට මේ මයික් කනම් මනම් එකත් සිලෙක්ට් කරගන්න වෙනවා. මොකද චුට්ටක් විතර
හරි අපි මේක මෙහෙම සිලෙක්ට් කරගන්නේ මොකද අපිට එතකොට ටෙක්ස්ට් එහෙම මේ පොඩ්ඩක් ඇතුළට මේ ගොල්ලන්ගේ දාන්න ලේසි. හරි ඒකයි කෝපේ සිලෙක්ට් කරගත්තාම ඇති. හරි. ඔය විදිහට ඔයාලට පුළුවන් මේ magic grab කියන එකෙන් මේ විදිහට ඕන දේවල් ටික සිලෙක්ට් කරගන්න ඕන නැති දේවල් ටික මේ සිලෙක්ට් නොකරගන්න. එතකොට ඉතිරි වෙනවන්නේ. හරි. මේකේ තව චුට්ටක් මට තියෙනවා සිලෙක්ට් කරගන්න මේ වයර් එකයි අනිත් වයර් එකයි විතරක්. ඒ ඔබ්ජෙක්ට් එක අහුවෙන්නේ නැහැ. බලමු ඒක මොකක් හරි කරන්න. හරි. අපි මෙන්න මෙහෙම තියලා මෙන්න මේක මේ විදිහට grab කරනවා. අපිට ලොකු දෙයක් කරගන්න නෙමෙයි. අපිට ඕනේ මේ චරිත දෙක මෙහෙම තියෙද්දිම මේ චරිතවල අර ඒ කියන්නේ මේ චරිත දැන් එකට නේ තියෙන්නේ. දැන් මේ චරිත දෙක පොඩ්ඩක් වෙන මොන ඔය විදිහට තියෙන්නේ. ඒකේ පොඩ්ඩක් grab වෙද්දි මෙන්න මෙතන mic එකේ කෑල්ල නම් අයින් වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් අප්සෙට් වගේ. ඒකින්ද අපි පොඩ්ඩක් බලමු ආයි grab කරගන්න එතෙන්ට ගිහිල්ලා මම grab කරගෙන ටක් ගාලා එන්න. හරි ඔන්න දැන් මම grab කරගෙන තියෙන මම පොඩක් කෝපේ අයින් කරගත්තා. කෝපේ කචල්ලයක් වෙගෙන ඉන්නේ. ඒකින්ද දැන් මට මේ ඕන්නේ මේකේ දැන් අපිට මේ ටෙක්ස්ට් මේ මෙතෙන්ට ටෙක්ස්ට් එකක් දැම්ම හැකි මේගොල්ලෝ යටින් තියෙන්න මෙන්න මේ ගානට මේක මම තියාගන්නවා. තියාගෙන ඊට පස්සේ දැන් මම කතා කරන මාතෘකාව තියෙනවානේ දැන් උදාහරණයක් විදිහට මම මෙතෙන්දි කතා කරේ ජංගම දුරකථන මේ නූතන ජංගම දුරකථනයේ වාසි සහ අවාසි නූතන පරම්පරාව සහ ජංගම දුරකථන භාවිතේ හොඳ සහ නරක පැති. මම මේක නූතන පරම්පරාව සහ ජංගම දුරකථනය කියලා තමයි මාතෘකාව ගන්නෙ. අරගෙන දැන් කැන් එකෙන් එඩිට් කරගන්න කලින් මම යනවා Unicode to Abe කියන එකට. Unicode to Abe කියන එකට Unicode to Abe එකට ගිහිල්ලා මම මේ වචන ටික මෙතන පේස්ට් කරගත්තාම මේගොල්ලෝ Abe ෆොන්ට් එකෙන් දෙනවා. ජංගම නූතන පරම්පරාව සහ ජංගම දුරකථනය කියලා තමයි මම ගන්නෙ. හරි ඔය විදිහට අරගෙන මෙන්න මෙතනින් මේක කොපි කරලා ඊට පස්සේ මම එනවා ඒකත් අරගෙන මගේ Canva එකට ඇවිල්ලා මම මෙන්න මෙතනින් ටෙක්ස්ට් එකක් ගන්නවා. සබ් හෙඩින් එකක් අරගෙන මම ඒක පේස්ට් කරගන්නවා. පේස්ට් කරගෙන මෙන්න මෙතන සිංහලෙන් අපිට කැමති ෆොන්ට් එකක් දාගත්ත හැකි. හොඳ ලස්සන ෆොන්ට් එකක් හරි එහෙම නැත්නම් normal ෆොන්ට් එකක් හරි මම මේ විදිහට පේන්න හොඳ ෆොන්ට් එකක් දා ගන්නවා. ෆොන්ට් එකක් දාගෙන ඒක මෙන්න මේ විදිහට අපිට මේකේ පොඩ්ඩක් ඒ කියන්නේ මේ පොඩ්ඩක් අර ඔයාලට තේරෙනවද දැන් මේකේ මේ විදිහට නෙමෙයි පොඩ්ඩක් වෙන විදිහකට තව දේවල් ටිකක් කර හැකි. ඒ කියන්නේ ලොකු කෑලි ලොකු කරලා පොඩි කරලා එහෙම පොඩ්ඩක් මේවා කර හැකි. අපි බලමු කොහොමද කරන්න කියලා. මෙහෙම නූතන පරම්පරාව තියෙනවා. මේවා ඒ කියන්නේ මම මේක කට් කරගන්නවා තැන් වලින් කට් කරගන්නේ control එකයි x එකයි ගැහුවාම කට් වෙනවා. ඊට පස්සේ ආයෙ නිකන් paste කරාම හරි. කරලා ඔයාට ඕන ෆොන්ට් එක මෙන්න මේ විදිහට දෙන්න. ඊට පස්සේ මම මේ නූතන කියන එක පොඩ්ඩක් ලොකු කරගන්නවා නිකන් ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ මම මෙතනින් අරගෙන layer එක යවනවා backward එකට. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් පොඩ්ඩක් මෙන්න මෙහෙම වෙනස් වෙනවා. ඊට පස්සේ මම මෙතන නූතන පරම්පරාව කියන එක මෙහෙම හදා ගන්නවා. නූතන පරම්පරාව සහ ජංගම දුරකථනය කියන එකට සහ කියන එක මම පොඩ්ඩක් ආයි පේස්ට් කර ගන්නවා. අරගෙන ඒකට වෙන ෆොන්ට් එකක් දෙනවා. මේ විදිහට නූතන පරම්පරාව සහ ජංගම දුරකථනය. ඕන්න හරි. ඕන්න මෙන්න මෙහෙම කරලා මේක දෙන්න පුළුවන් පොඩ්ඩක් අර විදිහටම ඔය විදිහට යවුව හැකි නූතන පරම්පරාව සහ ජංගම දුරකථනය. ඔන්න ඔය විදිහට හදනවා. හදලා ඊට පස්සේ ඔයාලට මොකුත් කරන්න මේකේ දෙයක් නැහැ. මේක මේ විදිහටම චුට්ටක් හදා ගන්න තියෙන්නේ. මේ ඔයාලට කැමති විදිහකට ටෙක්ස්ට් එක එහෙම අරගෙන ඔය විදිහට කැමති විදිහකට ටෙක්ස්ට් එක ගන්න. layers ගිහිල්ලා ජංගම දුරකථන ඉස්සරහට දාන්න. හරි ජංගම දුරකථනය කියලා. ඔයාලට ඕන නම් මේ ෆොන්ට් එකම ගන්නත් පුළුවන්. නැත්නම් අර තියෙන ෆොන්ට් එක තියෙනවනේ මොකද්ද මෙන්න මේක. ඒකම ඔහොම තියන්නත් පුළුවන්. එතකොට පොඩි මේකක් තියෙන. ඉතින් ඔයාලට highlight වෙන්න ඕනේ. ඕනනම් පාට දෙකකින් දා ගන්න පුළුවන්. දැන් පරම්පරාව කියන එක ඕනනම් වෙන පාටක් දාගත්ත. ඒ කියන්නේ ඒක ඔයාලගේ choice එකේ හැටියට. නේ දැන් ඔයාලට මේ විදිහට ජංගම දුරකථනය ඒක නම් එච්චර පේන්නේ නැහැ. මොකක් හරි පේන ඒ කියන්නේ ඒකට සුදු තමයි සෙට් වෙන්නේ. මේ විදිහට නූතන පරම්පරාව සහ ජංගම දුරකථනය වගේ මොකක් හරි පොඩ රැඩිකල් වෙන්න ඕනම හදා ගන්න තියෙන්නේ. හදාගත්තට පස්සේ අපි මේක
ගන්නවා මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරලා. ඩවුන්ලෝඩ් කරනකොට පොඩ්ඩක් quality එක වැඩි කරලා PNG එකක් විදිහට කරලා ගන්න. මොකද මේක අපි CapCut එකට දාගන්න හදන්නේ. මෙන්න මෙහෙම ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි. ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වෙනකන් අපි යනවා CapCut එකට. ඔය විදිහට. හරි දැන් ඒක ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට අපේ ඔඩියෝ එක තියෙනවා. දැන් අපිට හරි ඉමේජ් එකත් හරි ඔඩියෝ එකත් මෙතන හරි. ඔඩියෝ එකත් ඔයාලට මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔඩියෝ එකත් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට CapCut එක ඇවිල්ලා තියෙනවා. මම CapCut එකේ මම හදපු එකක්ම ගන්නම්. මොකද එතකොට මට ලේසි හින්දා. හරි ඔන්න දැන් අපි CapCut එක අරන් තියෙනවා. CapCut එකේ මම මේ හදපු එකක් ඔයාලට පේනවා ඇති. මම දැන් ආයි මුලින් ඉඳන් එක හදන්නම්. ඉතින්ලම මම කරන්නේ මේ ඔක්කොම ටික අයින් කරලා මේකේ මේ ඔඩියෝ දෙක අයින් කරනවා මෙන්න මේ විදිහට. මේ විදිහට අයින් කරලා දානවා. ඊට පස්සේ මේ pre-compound clip එකත් අයින් කරලා දානවා. අයින් කරලා මම කරන්නේ ඉස්සෙල්ලම මේ අපි හොයාගන්න ඕනේ මේකට ස්පෙක්ට්‍රම් එකක්. ඒ කියන්නේ ඔඩියෝ ස්පෙක්ට්‍රම් අර නටන එක. හරි මේ ඔක්කොම ටික මම අයින් කරන්න. මම අයින් කරනවා. අයින් කරලා ඊට පස්සේ අපි හදාගත්ත ඉමේජ් එක ඉස්සෙල්ලම මේකට ඔබා ගන්න ඕනේ. අපි හදාගත්ත ඉමේජ් එක මෙන්න මේක මෙතනින් අරගෙන ඒක ඩවුන්ලෝඩ් වෙලා නැහැ ඉස්සෙල්ලා කැන්සල් වෙලා. හරි මේක මෙතනින් අරගෙන මෙන්න මේ විදිහට CapCut එකට දාගන්නවා. දාගෙන ඔයාලට පේනවා ඇති ප්‍රොෆෙෂනල් විදිහට තියෙනවා. ඊට පස්සේ අපි මේ මෙතනින් මේ ආපහු අපි ඩවුන්ලෝඩ් කරගත්ත එක තියෙනවානේ. ඩවුන්ලෝඩ් කරගත්ත ඔඩියෝ එකත් මෙන්න මේ විදිහට දාගන්නවා. දාගෙන මෙන්න මෙහෙම හදා ගන්නවා. මොකුත් ලොකු දේවල් නෑ මේකේ. ඔය හදාගෙන යන්න තියෙන්නේ. නූතන පරම්පරාව හරි ඊට පස්සේ මම මේක පොඩ්ඩක් මේ විදිහට පොඩි කරලා මේක පොඩ්ඩක් දිගයි. ඒ කියන්නේ විනාඩි 5ක් විතර තියෙනවා. මේ තියෙන ගානට පොඩ්ඩක් හදාගමු. හරි. හදාගෙන ඊට පස්සේ ඔයාගේ ලෝගෝ එකක් මොකක් හරි තියෙනවා නම් මෙන්න මෙහෙම මගේ දැන් ලෝගෝ එකක් තියෙනවා. ඔය ලෝගෝ එක ඕනම දානවා. දාලා ඉතින් ඒක චුට්ටක් ඔය විදිහට බෑ. ඔන්න ගානට විතර පොඩි කරලා මම මේ හරියම විතර තියෙනවා. ඉතින් ඔයාලට මේ හරියම වෝටර් මාක් එකක් ගහන්න ඕන නම් ඔයාලා කරගන්න ඕන දෙයක් කරගත්ත හැකි. දැන් ඔයාලට පේනවා ඉතින් මේක ප්ලේ කරාම ප්ලේ වෙනවා. බලන්න ඕන නූතන හරි. පරම්පරාව දැන් මේක ප්ලේ වුණාට මේක පොඩි අවුලක් තියෙනවා. මේක පොඩි يعني මොකුත් මෝෂන් එකක් නේ. يعني මොකුත් වෙනස් වෙන එකක් නෑනේ. ඒකට අපි කරන්නේ ඇත්තටම කියනවා නම් ගිහිල්ලා හොයාගන්න ඕනේ මොකක්ද ඒකට කියන්නේ? ස්පෙක්ට්‍රම් එකක්. ස්පෙක්ට්‍රම් නේ. ස්පෙක්ට්‍රම් එකක් ගන්න ඕනේ. ඉතින් අපි ඒකට ස්පෙක්ට්‍රම් එකක් ඉස්සෙල්ලා කොහෙන් හරි හොයාගමු. ග්‍රීන් ස්ක්‍රීන් කියලා තියෙනවා. හරි. අපි ඒකට කරන්නේ ඉස්සෙල්ලාම මෙන්න මේ මීඩියා එකට ගිහිල්ලා මේකේ තියෙනවා මීඩියා වලට ගියාම ලයිබ්‍රරි එකේ ග්‍රීන් ස්ක්‍රීන් කියලා මෙන්න මේ ග්‍රීන් ස්ක්‍රීන් එක. ග්‍රීන් ස්ක්‍රීන් එකේ ඔයාලට පේන ඇති ඔඩියෝ ස්පෙක්ට්‍රම් එකක් මෙන්න මෙතන තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන ඔඩියෝ ස්පෙක්ට්‍රම් එකක්. අපිට ඒ ස්පෙක්ට්‍රම් එක ඔඩියෝ ස්පෙක්ට්‍රම් එක දාගන්න පුළුවන්. තව එහෙම නැත්නම් ඔයාලට ග්‍රීන් කී කරපු මේ ස්පෙක්ට්‍රම් එකක් ඉතින් දාගන්න පුළුවන් ඕන එකකින්. මෙහෙම දාගෙන ඊට පස්සේ අපි ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ ගානට තියෙන මම මේක ක්‍රොප් කරගන්නවා. මොකද මට මේකේ මෙන්න මේ යන කෑල්ල වැඩක් නැහැ. මට ඕනේ මේ ස්පෙක්ට්‍රම් එක විතරයි. ඒක හින්දා මම මේ ගානට මේකේ ස්පෙක්ට්‍රම් එක ගානට ඔන්න ඔය ගානට ක්‍රොප් කරගන්නවා. ඔන්නෝම කන්ෆර්ම් කරගන්න. හරි. ඔය විදිහට ක්‍රොප් කරගත්තාට පස්සේ මෙන්න මෙහෙම තමයි මේක පෙන්වන්නේ. ඊට පස්සේ මේකේ මෙන්න මේ ඔයාලට පේනවා බෑග්ග්‍රවුන්ඩ් රිමූව් එක. ඒකේ ක්‍රොමා කී ගිහිල්ලා අපි කලර් පික ගිහිල්ලා මෙන්න මේ කලර් එක පික් කරන්න ඕනේ. පික් කරලා ඊට පස්සේ මේකේ ඉන්ටෙන්සිටි පොඩ්ඩක් වැඩි කරනකොට මේක පොඩ්ඩක් එන්න වෙලා යනවා. මගේ ස්ලෝ හින්දා මේකේ කොළ පාට අයින් වෙනවා. ගන්න නැත්තේ. හරි. ඔන්න ඔය විදිහට අයින් වෙනවා. ඊට පස්සේ ඉන්ටෙන්සිටි එක තව පොඩ්ඩක් අඩු කරලා ෂැඩෝ එක පොඩ්ඩක් කරලා මේක චුට්ටක් චූටි කරමු. ඔන්න ඔය ගානට වගේ. ඔන්න ඔහොම. චූටි කරලා මට මේක ෆ්ලිප් කරගන්න ඕනේ අනිත් අතට. ඒ වුණාට නෑ ෆ්ලිප් කරන්න ඕනේ අනිත් අතට හොම් තිබිච්චා. ඔන්න ඔය විදිහට හදා ගන්නවා. ඊට පස්සේ අපි නිකන් ප්ලේ කරලා බලමු මේක. අයිබෝවන්
අද අපි ටිකක් ගැඹුරට හරි. කතා ඒක වාට පේනවා. ඉතින් මේක තව පල්ලෙහාට එන්න ඕනේ. මොකද නැත්තම් මේක හරියන්නේ නැහැ. පල්ලෙහාට ඇවිල්ලා තව චුට්ටක් චූටි කරන්න ඕනේ. මේ ගානට විතර. ඔන්න ඔය විදිහට අපි බලමු ප්ලේ කරලා. කරන්න යන්නේ අපිට ලැබිලා තියෙන ජංගම දුරකථන පරම්පරාවට වාසි හා අවාසි කියන මේ මූලාශ්‍ර උපුටා ගැනීම දිහා බලලා. හරි. ඊට පස්සේ මගේ ලෝගෝ එකට මොකද වෙලා තියෙන්නේ? ඒකටත් මොකක් හරි වෙලා. හරි කොහොම හරි. ඉතින් ඊට පස්සේ දැන් මෙතන තියෙනවනේ ඔය ක්ලිප් එක. මේ ක්ලිප් එක. මේ ක්ලිප් එක අරගෙන ඔයා මෙන්න මේක ඩුප්ලිකේට් කරගන්න. ඒ කියන්නේ දිගටම ඩුප්ලිකේට් කරගෙන යන්න. එතකොට ඔයාට මේ ක්ලිප් ටික ගන්නට මේ විදිහට ඔන්නම සෙට් වෙනවා. මේක පොඩ්ඩක් අයින් කරගන්නම්. අයින් කරගෙන ආපහු දාගන්නම්. මොකද මේ හරි ඔන්නම දාලා ක්ලිප් එකට යම් කිසි දෙයක් වෙලා හරි මම ඒක පොඩ්ඩක් මෙහෙන් තියාගන්නම් මටත් ඒක එකපාරටම හිතා ගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඒක පොඩ්ඩක් ඩිලීට් කරන්නම් හරි දැන් මේක මේ විදිහට තියෙනවා ඉතින් ඔයාලට ওই විදිහටම මට හරි ඉතින් ඔන්න ඔය විදිහට හදා ගන්න ඕනේ හදාගෙන අයිබෝවන් අද අපි ටිකක් ගැඹුරට කතා කරන්න යන්නේ අපිට ලැබිලා තියෙන ජංගම දුරකථන පරම්පරාවට වාසි හා අවාසි කියන මේ මෙන්න මේ විදිහට හරි ඔයාලා ඔන්නෝම ඇඩ් කරගන්න ඕනේ ඊට පස්සේ ඇඩ් කරගෙන මම මේකේ මෙන්න මේ ඉෆෙක්ට් වලට ගිහිල්ලා මට මේකට පොඩ්ඩක් මේ මොකක් හරි එකක් ඇඩ් කරගන්න ඕනේ කියන්නේ දැන් මේක නිකම්මනේ තියෙන්නේ ඒකින්ද මම මේකට පොඩි මේ බ්ලැක් නොයිස් එකක් ඇඩ් කරගන්නවා බ්ලැක් නොයිස් එක ඇඩ් කරාම ඔයාලට පේනවා ඇති ඒ කියන්නේ ඔයාලට පේන්නේ පොඩ්ඩක් ඒක නිකන් අර පොඩ්ඩක් ටිකක් එනවා පොඩි වින්ටේජ් ලුක් එක. හරියටම. එතකොට මේ ඔක්කොම එකතු කරාම පේන්නේ මේ මූලාශ්‍රයට අනුව ෆෝන් එක කියන්නේ දැන් නිකම් කතා කරන උපකරණයක් නෙවෙයි. ජීවිතේ ගොඩක් දේවල් වලට සම්බන්ධ ගොඩක් වැඩ පහසු කරන බහුකාර්ය දෙයක් වෙලා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක එක්ස්පෝර්ට් කරගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේකේ තව තව ඒවා දාන්න. ඔයාලට කැමති දැන් මේ මෙතන තියන මේ ග්ලෝවෝම් එකක් තියෙනවා. ඔයාලට ඒවා එක ඕන එකක් දාගන්න පුළුවන්. මම අර බ්ලැක් නොයිස් එක දැම්මේ මම සාමාන්‍යයෙන් මගේ පොඩ්කාස්ට් වලට දානකොට ඒක තමයි දාන්නේ. දැන් ඔයාලට මේ වගේ ඒවත් ඕන නම් දාගත්තා. වාසිපත්තෙන්. මූලාශ්‍රී මුලින්ම මේක දානකේ මේවා දෙකක් තියෙනවා එකක් තමයි මේ එතකොට මේ වීඩියෝ එක පොඩ්ඩක් මෝෂන් විදිහට ඒ කියන්නේ මේ YouTube එක අයිඩෙන්ටිෆයි කරන්න ඉඩ තියෙනවා නැත්නම් මේක ෆොටෝ එකක් විදිහට ගත්තාම මේක ඉෂුව එකක් වෙන්න පුළුවන්ද කියන එක අනිත් එක තමයි මේක පොඩ්ඩක් බලන එක්කෙනාට එතකොට අර එකම ඇහැ නෙමේ ඇහැ පොඩ්ඩක් එහෙම වෙනවනේ මේ ඩොට් ඩොට් යනකොට ඒකට තමයි වෙන මොකුත් හේතුවක් නැහැ ඉතින් ඔන්න ඔය විදිහට ඔක හදා ගන්නවා හදාගෙන අපි මෙන්න මේ ඉමේජ් එකේ මුලට දෙන්න ඕනේ ඇනිමේෂන් එකක්. ඒ කියන්නේ ෆේඩ් ඉන් එකකුයි ෆේඩ් අවුට් එකකුයි. මෙතන දීලා ඉන් එකට ගිහිල්ලා අර මෙතන ෆේඩ් ඉන් කියන එක තියෙනවා. අන්න ඒක දෙන්න ඕනේ. ඔන්න ඔය විදියට මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ ආයි එන්ඩ් එකට ෆේඩ් අවුට් එකට ෆේඩ් අවුට් කියන එක දෙන්න ඕනේ. හරි. ඉතින් ওই විදිහට තමයි. ඊට පස්සේ අපි නිකන් ප්ලේ කරලා බලමු. මෙතෙන්ටත් අපි දෙනවා ෆේඩ් ඉන් එකක්. මෙහෙම මෙයාට ෆේඩ් ඉන් එකක් දාලා ඊට පස්සේ මෙතන මේ අන්තිම ක්ලිප් එකට අපි අවුට් එකක් ගිහිල්ලා ෆේඩ් අවුට් එකක් දානවා. දැන් අපි බලමු පොඩ්ඩක්. අයිබෝවන් අද අපි ටිකක් ගැඹුරට කතා කරන්න යන්නේ අපිට ලැබිලා තියෙන ජංගම දුරකථන පරම්පරාවට වාසි හා අවාසි කියන මේ මූලාශ්‍ර උපුටා ගැනීම දිහා බලලා. බලන්න ඕන නූතන පරම්පරාවට මේ ජංගම දුරකථන භාවිතය කොහොමද බලපාලා තියෙන්නේ කියලා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක හදන්නේ. මට ඔය මේ විදිහට වීඩියෝ එකක් හදලා ඔයාලා channel එකක් හදාගන්න බලන්න. හදලා ඊට පස්සේ පොඩ්ඩක් ටික කාලයක් වීඩියෝස් දානකොට මොකක් හරි ස්පෙસિෆිකලි එක පැත්තක් ටාගට් කරලා දාන්න. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ඇදගෙන යන්න පුළුවන්. ඒක දිගටම ඇදගෙන යන්න මේ විදිහට නෙමෙයි. ඉතින් ඔයාලට ඕන එකක් කර හැකි මේ විදිහට ඒගොල්ලන්ට කිව්ව හැකි අතීතේ වෙච්ච සිද්ධි රජවරු ගැන එහෙම කතා කරන හිස්ටරි channel එකක් කරන්න පුළුවන්. ඔය විදිහට channel ගොඩක් කරන්න ඕන විදිහේ channel එකක් කරන්න පුළුවන්. ඉතින් ඔයට අද වීඩියෝ එක සෑහෙන දිග වුණා. ඔයට වැඩි මම කතා කරන්නේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි අද podcast channel එකක් හදාගන්නේ. ඉතින් මම හිතනවා අදත් ඔයාලා මොන හරි ඉගෙන ගත්ත කියලා. අනිත් එක මතක් කරන්න ඕනේ. අර මම මුලින්ම ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ channel එක
පොඩ්කාස්ට් channel එකක් හරි. මේ channel එක ඔයාලට දැන් සැකයක් තියෙනවා නම් මේ වගේ මොනිටයිස් කරන්න පුළුවන්ද කියලා මම මේ channel එක දාලා බැලුවා. මේ channel එක මොනිටයිස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මේ channel එක මම නිකන් check කරලා බැලුවා. මේ channel එක මොනටයිස්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට මොනටයිස් කරගන්නත් පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒකින්ද බය නැතුව අත්හදා බලන්න. හරි. එහෙනම් අදත් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. කෝසස් වල ජොයින් වෙන අය පල්ලෙහෙන් ජොයින් වෙන්න.